කරි චිකන් කරි එකක් මේ විදිහට හදාගමුද? මේ විදිහට කරි චිකන් එක හදාගෙන බලන්නකෝ. හරි රහයි. මුලින්ම සුපුරුදු පරිදි මං උවමනා කරන දේවල් ටික මේ විදිහට ලේස්ති කරගත්තා. දැන් මං අර කපාගෙන තියාගත්ත ටික මුලින්ම මේ විදිහට වංගෙඩියට දාලා කොටා ගන්නවා. ලූණු, සුදු ලූණු, එනසාල්, කරාඹු නැටි, රම්පේ, කරපිංචා ඒ ටික ඔක්කොම මම මේ විදිහට හොඳට කොටා ගන්නවා. මේ විදිහට මේ ටික කොටාගෙන මස් එකට එකතු කරගත්තම හරි රහයි. මේ විදිහට මම මේක හොඳට කොටාගෙන මම දැන් අර මස් එකට එකතු කරගන්නවා. මේ ටික එකතු කරගන්නවා. ඊට අමතරව මං ගම්මිරිස් කුඩු ටිකක්, බැදපු 3-5 කුඩු ටිකක්, ඒ ටික ඔක්කොම එකතු කරලා ලුණු කුඩු ටිකක් එකතු කරලා මේක ටික වෙලාවක් මේ විදිහට මැරිනේට් වෙන්න හොඳට අනලා පැත්තකින් තියලා තියෙනවා. මේ විදිහට හොඳට අනා ගන්න ඕනි මස් එක. එතකොට තමයි මිරිස් 3-5 ටික හොඳට මේකට එකතු වෙලා රසට අපිට මස් එක හදාගන්න පුළුවන්. දැන් මං තාච්චියක් ලිපෙන් තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා මිරිස් 3-5 ටිකක් මේ විදිහට බැද ගන්න තමයි හදන්නේ. ඔයාලට පොල් තෙල් දාන්න නැතුවත් මේ ටික බැද ගන්න පුළුවන්. මම නම් පොල් තෙල් ටිකක් එකතු කරගෙන මං අර මස් එකට මේක කවලම් කරගන්නවා. දැන් මං මස් එක හදන්න භාජනයක් ලිපෙන් තියලා ඒකට මම මේ එකතු කරන්නේ මස් කරි තේ හැන්දක් වගේ මම මේකට එකතු කරගන්නවා. මස් කරි ටිකක් එකතු කරගත්තාම මස් එක රහයි. දැන් මං අර මස් ටික එකතු කරගන්නවා. මං අර මිරිස් 3-5 බැදගත්ත ටිකත් මස් එකට මේ විදිහට හොඳට අතගාලා තමයි මේක එකතු කරගන්නේ. ඒක මට ඔයාලට පෙන්වන්න බැරි වුණා. හොඳට තැම්බෙන්න වතුර ටිකක් එකතු කරලා මේ විදිහට මං මස් එක හදා ගන්නවා. මේක ටික වෙලාවක් අපි තැම්බෙන්න දෙන්න ඕනි. මේ තියෙන්නේ මං හදාගත්ත කරි චිකන් එක. ඔයාලත් මේක හදලා බලන්න.